වාක්‍යයක් තියෙනවා ඔබ වහන්සේගෙන් දැනගෙන निराකරණය කර ගැනීම සඳහා අටලෝ දහම පවතිනවා. ඉතින් අටලෝ දහම දෙවියන්ට වෙනස් කරන්න පුළුවන්ද? ඒ වගේ දේවල් පිළිබඳ අප සැම දෙනුවෙන් පහදා දෙනසේක ස්වාමීන් වහන්සේ. ඔව් ඉතින් ඒක නම් අයියා අටලෝ දහමට කම්පා නොවන ගුණයට කියන තාදී ගුණය කියලා. ඒතර අටලෝ දහමට කම්පා නොවන්ට කියලා දේශනා කරේ බුදුරජාණන් වහන්සේ. ඒතර ඒක දෙවියෙකුට කාටවත් වෙනස් කරගන්න බෑ. දැන් අපි හිතනවා දැන් හිතනවා ලාභ අලාභ නිന്ദා ප්‍රශංසා සැප දුක එතකොට ওই වගේ එනවනේ. ඉතින් අපි හිතමු අලාභයක් එනවා. නිന്ദාවක් එනවා. ඊට පස්සේ අපිට මේ කාත් කවුරුන් නැති වෙලා යනවා. ඒක අටලෝ දහමේ නරක ටික අපිට හතරක් එනවා. එතන අපි ගිහිල්ලා දෙවියන්ට කිව්වොත් අනේ මගේ මේ නිന്ദාව මේ දුරු කරලා දෙන්න අපිට ලාභයක් ලබා දෙන්න කියලා කිව්වට ඕක නොවෙනවා වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම එකක් වෙන්න පුළුවන්. අපි ඇත්තටම දෙවි කෙනෙකුට ගිහිල්ලා අපි ඔන්න මතක තියාගන්න අපි අටලෝ දහමේ යම් කිසි ක්‍රාවුමක් නේ චක්‍රයන්නේ තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ චක්‍රය කැරකෙනකොට දැන් ඔන්න අලාභයක් ඇවිල්ලා ඊගාවට එන තියෙන අපිට මොකක්ද චක්‍රය කැරකෙනකොට ලාභයක්නේ. අපි අලාභේ ආපු කාලේ අපිට අලාභයක් වුණාට පස්සේ අපිට නිന്ദාවක් වුණාට පස්සේ අපි දෙවියන්ට ගිහිල්ලා පොද පඳුරු තියලා මොනවා හරි බට්ටියක් තියලා කියන අනේ දෙවියනේ මගේ මේ අලාභය දුරු කරලා මට ලාභය ලබා දෙන්න. මට මේ නිന്ദාව දුරු කරලා දෙන්න. එතකොට මොකද්ද වෙන්නේ? අර අටලොහොදම කැරකෙනවා. ඊගාවට එන්නේ මොකද්ද? ලාභ, සත්කාර, කීර්ති ප්‍රශංසා. හැබැයි අපි හිතනවා මොකද්ද මේක කරේ කවුද? දෙවියන් කියලා. එතකොට දෙවියන්ට එහෙම පුළුවන් නම් මම පාරතුරු වට්ටියක් හරි මම ගිහිල්ලා කියනවා අනේ මට අටලොහොදාමේ අනිත් ටික නැතුව කෙලිම මොකද්ද? හතර අර හොඳ ටික විතරක් ලබා දෙන්න පුළුවන්. ලබා දෙන්න කියලා. එහෙනම් මොකද කැරකෙන එක නතර කරන්න දෙවියන්ට නම් පුළුවන්නේ. හැබැයි ඉතින් මෙහෙමයි දෙවියෝ අපිට මෙහෙම උදව් කරන්න පුළුවන්. ඇත්තටම දැන් අපි හිතමුකෝ හොඳ අපිට ඉෂ්ඨකාමී දෙවියෙක් හෝ යම්කිසි දෙවියෙක් අපි එයාට වන්දනාමාන පුද සත්කාර කරොත් ගිහි පිරිස ඕන තරම් කරනවානේ. එහෙමයි. කරනකොට එයාගේ බලයෙන් අපිට සැපය ලබා දෙන්න පුළුවන්. අපිට උදව් උපකාර කරන්න පුළුවන්. හැබැයි අටලොහු දහම් විනාශ කරන්න බෑ. ආයෙ මොකද්ද වෙන්නේ? මොකද මේක මිනිසුන්ට විතර පොදු ධර්මතාවයක් නෙවෙයි දෙවියන්ට බ්‍රහ්මයන්ට මායන්ට ශ්‍රමණ බ්‍රාහ්මණ තාපස ඉෂුර ඔක්කොටම ලෝක සත්‍යයට පොදු ධර්මතාවයක් තමයි අටලොහ දහම කියන්නේ. මොකද එහෙනම් දෙවියන්ටත් මොකද්ද තියෙන්නේ? ලාභ අලාභ නිന്ദා ප්‍රශංසා සැප දුක යස ආයස ওই හතර අටම දෙවියන්ටත් තියෙනවා මිනිසුන්ටත් තියෙනවා. ඉතින් දෙවියෝ අපිට උදව් කරන්න කලින් දෙවියන්ගේ ප්‍රශ්න විසඳ ගන්නත් එතකොට දෙවිය කාටද කියන්නේ කියන එක එනවා. ඉතින් එහෙම ඇත්තටම දෙවියන්ට අටලොව දහම වෙනස් කරන්න බෑ. හැබැයි දෙවියන්ට මිනිසුන්ට උදව් කරන්න පුළුවන්. ඒක ස්වාමීන් වහන්සේ ආයුෂ ජයග්‍රහණ වගේ දේවල් මේ පුළුවන් ද දියුණුව වගේ දේවල්? ඒක තමයි. දැන් විභාග සමත්ය දැන් දෙවියන්ට හිතන්න මෙහෙම පාඩම් කරපු නැති ඉන්න ළමයි. එහෙමයි. දැන් එයා දුතන දැන් අපි හිතමු පාඩම් කරලත් නැහැ. එයාට දැනුමකුත් නැහැ, බුද්ධියකුත් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ ළමයා ගිහිල්ලා මොනවක් කරන්නේ නැතුව ගිහිල්ලා දෙවියන්ට ගිහිල්ලා පළතුරු වට්ටියක් දෙන්නා කියලා විභාගෙ පාස් වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. වෙන්නේ නැහැ නේද? එහෙනම් මොනවක කරන්න ඕනේ අවුරුදු දෙකේම නිකන් කාලා බීලා ඉඳලා අන්තිම දවසේ ගිහිල්ලා පළතුරු වට්ටියක් තියලා මේ අනේ මට විභාග පාස් කරන්න. මම දැකලා තියෙනවා මම අහලා තියෙනවා මිනිස් ළමයි ඉන්නවා මේ පෑනට මතුරගෙන යනවලු විභාග කියන්නේ. ඉතින් ඒ වගේ විදියක් මේක. එහෙම පුළුවන් නම් ඉතින් ඇත්තට එහෙම පුළුවන් නම් මේ ලෝකෙ කොච්චර ලස්සන වේද? ලස්සන නෙවෙයි කැත වෙයි නෑ. ඕන දෙයක් ගන්න පුළුවන් නේ. එහෙම ඉතින් අනේ පව් ඉතින් මිනිසුන්ගේ ඔය පව් කියන්නේ ඉතින් එහෙම ඉන්නවා. දැන් ඕක කිව්වම මිනිස්සු කිය අපිට පව් ගලන්න අර හාමුදුරන පිස්සු කියලා කියයි. එහෙම යුගයක් මේක අයියා. ස්වාමීන් වහන්සේ එතකොට බෝධි වන්දනාව, නිවැරදි බෝධි වන්දනාවක් කරගන්නේ කොහොමද අපි? ඒ වගේම මම දැකලා තියෙනවා සමහර අය බෝධි වන්දනාවක් නැත්තම් බෝධි පූජාවක් පවත්වලා ඉවරලා නොයෙකුත් ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවල් ඉෂ්ට වෙනවද නැත්නම් එහෙම ප්‍රාර්ථනා කරන එක සුදුසුද? එහෙම නැත්නම් අපි නිවැරදිව බෝධි පූජාවක් පවත්වන්නේ කොහොමද? ඔව්. දැන් ඔය අර ප්‍රශ්නෙට සමානයි. දැන් හිතන්නකෝ වන්දනාව කියන්නේ මොකද? වඳිනවා කියන එකනේ. බෝධිය කියන්නේ මොකද? අවබෝධය. අවබෝධයට වඳිනවා. කාගේ අවබෝධයට වඳින්නේ? බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට තමයි අපි වඳින්නේ. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ආනන්ද බෝධි රෝපණය කරනකොට පින ආනන්ද යම් කෙනෙක් මේ බෝධියට වන්දනාමාන කරයිද ඔහු මට වන්දනා කරා සමානයි. එතකොට අපි වඳින්නේ කාටද? බුදුරජාන් වහන්සේට වඳිනවා කියන වඳින්නේ බෝධියට වැඳීම බුදුරජාන් වහන්සේට වැඳීම හා සමානයි. එතකොට අපි නිකන් බුදුරජාන් වහන්සේට වැඳලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මේ විභාගේ පාස් කරලා දෙන්න. මට ළමයෙක් ලබා දෙන්න. මට ගේ හදලා දෙන්න. ස්වාමීනි මට රස්සාවක් ලබා දෙන්න. ස්වාමීනි මට මේක ලබා දෙන්න කියලා වඳින එකක් වගේනේ. ඒක මහා ඒක ඇත්තට බෞද්ධයා කියන කෙනාට විලිලැජ්ජාව දෙයක්. ඒ කියන්නේ උපාසක කියන කෙනාට විලිලැජ්ජා හතර විලිලැජ්ජාවේ දෙයක් තමයි මොකද්ද? මේ බෝධියකට වැඳලා ඒ වගේ දෙයක් ලබන එක.
ඒක හිතන්නකෝ ඔයාලා දැන් බුද්ධිමත්නේ අපි ජනතාව. ඉතින් හිතන්න බුදුරජාන් වහන්සේට වැඳලා දෙයක් ලබා ගන්නවා වගේ. මේ අපි ඇයි වඳින්නේ? තථාගතයන් වහන්සේගේ අවබෝධයටයි වඳින්නේ. ඒ අපේ සාසුන් වහන්සේට අපි වඳින්නේ ගෞරව කරන්නේ. ඉතින් ඒ වගේ තමයි බෝධියට වැඳලා ওই වගේ දේවල් ඉල්ලන එක නම් මහා දුක්ඛිත කේදනීය තත්ත්වයක්. සමහරවල් ඒක කමන්නේ නැහැ. පසක තැබේවා. කපුටෙක් ඇඳලා බෝධිය ඉල්ලනවා. මේ වඳින්න යන බෝධියට. දැන් බෝධිය කියන්නේ බුදුරජාන් වහන්සේ නම් හරියට මොකද්ද? බුදුරජාන් වහන්සේ අතේ මේකක් එල්ලුවා වගේ. සමහර කෑලි කපුටෝ මම දැකලා තියෙනවා ලස්සන විශාල ලොකු බෝධිවල අර මේ චීත් වලින් කපු කෑලි වගේ කොන් ඔහි එල්ලලා. ඉතින් ඒ මිනිස්සුන්ට පිනක් කරගන්න කියලා මහා භයානක පවක් කරගන්න යුගයක් තමයි. ඉතින් බෝධි වන්දනාව හරියට කරනවා නම් කරන්න තියෙන සරලව කරන්න තියෙන්නේ මොනවක් නැහැ. බෝධියට පැන් එකක් පූජා කරන්න පුළුවන් නම් ඒ ඇතුළට ගිහලා පැන් එක පූජා කරන්න නම් පුළුවන්. හැබැයි කාන්තාවක් ඒකට අර ගිහලා අල්ලන අත ගන්න එක ඒක ගැලපෙන්නේ නැහැ කියලා බොහෝ තැන්වල කතිකා වෙලා තියෙනවා. එතකොට අපිට පුළුවන් ගෞරවයෙන් මේ පැන් එක පූජා කරන්න. පූජා කරලා අපි දන්න ගාථා ටිකක් කියලා වන්දනා කරලා එතන පොඩ්ඩක් භාවනා කරලා පිරිත් කියලා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට මාගේ ජීවිතේ පූජා කරමි. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා කියලා දණ්ඩ නමස්කාර කරලා සාසුන් වහන්සේට වන්දනා කරන විදිහට වන්දනා කරලා ප්‍රදක්ෂිනා කරලා පැදගුණ කරලා ඒ කියන්නේ පිටිපස්ස හරවන්න නැතුව පිටිපස්සට ඇවිල්ලා නික්ම යන එක හොඳයි ඉතින්. ඒක තමයි සරලව කියන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වගේම නිතරම ඔය පන්සල් යන අය, ආරණ්‍ය වලට උදව් කරන අය, නොයෙකුත් පින්දහම් කරන අය ඉන්නවනේ. ඒතර ඒ අයගෙන් සමහර වැරදි වෙනවා. පෘථග්ජන සමාජයේ තියෙන වැරදි වෙනවනේ. ඒතර අර අසත්පුරුෂ අයගෙන් වගේ නැතුව ඒ අයගේ වැරදි හොවා දක්වමින් ඔයාලා පන්සල් යනවා මෙහෙම පින්දහම් කරනවා ඇයි ඔය වගේ වැරදි කරන්නේ අරයා මෙහෙමයි කියලා. ඇයි ඒ අය ගැනම විතර ඔව් ඒකට එකම වචනයක් තියෙනවා මොකද්ද? කුහකකම. ඒ කුහකකම එතනින් එහාට ඔකට උත්තරයක් නැහැ. ඒ කියන්නේ මමත් දැකලා තියෙනවා දැන් මේ පන්සල් යනකොට හරි බණ අහන මිනිස්සෙකින් වඩා දක්වන මොකද වෙන්නේ? උඹලා මේ පන්සල් යන ගිහිල්ලත් ඔහොම කරනව නේද? උඹ සිල් කරගෙනත් ඔහොම කරනව නේද? එහෙම බයිනවා. හැබැයි අර පන්සලට තියා පැත්ත පලාත යන්නේ නැති අසත්පුරුෂයාට කවුරුවත් නැහැ. ඒතර බලන්න එතන මට ඒකෙන් ගන්න තියෙන මෙහෙම අයියා. ඵල ඇති රුකට ගල් වදිනවා කියලා. හැබැයි ඒකෙන් එහා උකටලී වෙන්න එපා. හරි කමක් නැහැ. මම මගේ පෞද්ගලික ජීවිතේ මම පන්සල් යනවා. කොහොම නෙවෙයි මම පින්දහම් කරනවා. මොකද අපි අර මොකක්ද සින්දුව තියෙන පෙරුම් පුරනා බෝසතුන්ටත් මාර සෙන්සිටිව්. ඉතින් එහෙනම් අපිට නැති වේද මේ රුදුරු බාධාව. ඉතින් පෙරුම් පුරනකොට තමයි මේ ගුණයක් වඩනකොට තමයි යම් දෙයක් රැස් කරගන්නකොට තමයි ලෝකෙ අපිට ගල් ගහන්නේ. ඉතින් මෙහෙමයි ඒ ගල් ගැහුවත් ඔයා හිතන්න අනේ කමන්නේ මම මගේ අදිෂ්ඨානෙ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සම්බුද්ධත්වයට පත් වෙන්න ඉස්සෙල්ලින් කොච්චර දේවල් මේ යුගයේ ලෝකෙ වෙන්නේ නැද්ද? සම්බුද්ධත්වයට පත් වුණාම අයියා හොඳම දෙයක් තියෙනවා හොඳට මතක තියාගන්න මෙන්න මේක. මොකක්ද දන්නවද? මේ ලෝකයේ ශ්‍රේෂ්ඨම ආයේ වචන දෙකක් නැති ශ්‍රේෂ්ඨම උතුමන් වහන්සේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට ගල් පෙරළුවා නම් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ රාවපෝප අලියෙක් එව්වා නම් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඝාතනය කරන්න යම් පිරිස් එකතු වුණා නම් බුදුරජාණන් වහන්සේට පස්සේ මේ ලෝකේ ප්‍රඥාවේ අග්‍රම කෙනා තමයි සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ඇහැල මලේ පාටින් බබලන දකින කෙනාට සිත පිනා යන්නා වූ හරියට තෙල් ධාරාවක් බඳු වූ සාරිපුත්තයන් වහන්සේට පිටට ගැහුවනම් මේ ලෝකෙ මිනිස්සු. තුන්වෙනි කෙනා මේ දෙවෙනි කෙනා තමයි මේ බුද්ධ ශාසනයේ 이르දීන් අග්‍රම. එක දවසක වේරංජනා නුවර මිනිසුන්ට කණ්ඩ නැති වෙනකොට උන්වහන්සේ අහනවා මොකද්ද? ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ පොළොව පළලා පෘථිවි රසය ගෙනල්ලා මම මේ මිනිසුන්ට කණ්ඩ දෙන්නම්. මේ බඩගින්න නිවන්නම්. එහෙම අහපු එච්චර 이르දියක් තියෙන මොගලන් මහරහතන් වහන්සේ ඇට කුඩු වෙනකම් මේ ලෝකෙ මිනිස්සු ගැහුවනම් තුන්වෙනියා කවුද බුද්ධ ශාසනයේ? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ කුටියටම උන්වහන්සේගේ ගෝලෙමුත් ගුණි තිබුණා. ලංකාවට ධර්මයේ ගෙනල්ලා දුන්නා වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේටත් පස්සේ මිනිස්සු බැන්නනම් අයියා ඔබටයි මටයි ගැන කවර කතාවද? ඒ නිසා ඔය කාරණා මතක තියාගෙන තමන් උපේක්ෂාවටපත් වෙන්න තමන් හරි කියලා දන්නවනම් තමන් නිවැරදි බුද්ධ ශාසනය අනුව මම යම් මේ ඇවතුම් පැවතුම් කරනවා නම් මම ධාර්මික නම් ඒ ලෝකේ අනිත් පැත්තට කරගුණා කමක් නැහැ. ඔබට එකම එක උතුමන් වහන්සේ නම
ඔබගේ හදවතේ වැඩ ඉන්නවා. ඒ තමයි තථාගත සම්මා සම්බුදුරජාණන් එහෙමයි වහන්සේ. ස්වාමීනි.